හරි මුලින්ම බලමු කොහොමද ලොග් වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මට පාස්වර්ඩ් එකක් ඊමේල් එක ප්‍රොවයිඩ් කරලා තියෙනවා. මුලින්ම මෙන්න මේ විදිහට ඉන්කොග්නිටෝ මොඩ් එක ඔයාගේ බ්‍රවුසර් එකේ ඔන් කරගන්න. ඊට පස්සේ එතන සර්ච් බාර් එකේ office.com කියලා ටයිප් කරගන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක ගොඩක් වෙලාවට මෙන්න මේ විදිහට එන්නේ. මෙතනින් ඔයාලට sign in කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔයාලට දීලා තියෙන ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි කොපි කරගෙන මේකට සාමාන්‍ය විදිහට පේස්ට් කරගන්න පුළුවන්. sign in බටන් එක ඔයාලට හොයාගන්න නැත්නම් ඒක දකුණු පැත්තේ උඩම කෙළවරේ තියෙනවා log වෙන්න තැනක්. හරි පාස්වර්ඩ් එකත් මේ විදිහටම කොපි කරලා පේස්ට් කරගන්න පුළුවන් ඔයාලට වෙබ්සයිට් එකට. මෙන්න මෙතෙන්දී පාස්වර්ඩ් එක ඔයාගෙන් අනිවාර්යෙන් අහනවා වෙනස් කරන්න කියලා. මෙතෙන්දී ඔයාලට මතක තියාගන්න පුළුවන් පාස්වර්ඩ් එකක් දෙන්න ඕන. පළවෙනි උඩම බාර් එකේ ගහන්න ඕන දැනට තියෙන පාස්වර්ඩ් එක ගැන අපි දීපු එක. දෙවෙනි බාර් එකේ තුන්වෙනි බාර් එකේ ගහන්න ඕන ඔයා මේ වෙනස් කරන පාස්වර්ඩ් එක. එකම විදිහට දෙවෙනි එකේ තුන්වෙනි එකේ ටයිප් වෙන්න ඕන. පාස්වර්ඩ් එක මතක තියාගන්න එක වගේ වක්කීමක් කරනවා. මොකද පස්සේ අපිට ඔයාලට පාස්වර්ඩ් එක වෙනස් කරලා දෙන්න බෑ. ඒක සේව් කරලා මතක තියාගන්න එක ඔයාලට බාර දෙයක්, ඔයාලට අයිති දෙයක්. හරි ඊට පස්සේ කන්ටිනියු කරාට පස්සේ මෙන්න මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි සාමාන්‍යයෙන් බලා ගන්න වෙන්නේ. මෙතනදී මේ එන අමතර කාඩ්ස් ටික ඔයාලට කැන්සල් කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට apps කියන එකට යන්න පුළුවන්. නැත්නම් OneDrive ගියත් ගැටලුවක් නැහැ. මෙන්න මේ විදිහට මෙතෙන්දී apps කියන එක තෝරගන්නවා. apps කියන එක ඇතුළට ගිහිල්ලා මේ අමතර cards ටික close කරගන්න නැත්නම් continue කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් apps එක ඇතුලේ දකුණු පැත්තේ උඩම කෙළවරේ තියෙනවා install apps කියලා බටන් එකක්. ඒක ක්ලික් කරන්න. එතනින් Microsoft All Apps කියන එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ page එකකට තමයි එන්නේ. එතනින් install office කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්න පොඩි ෆයිල් එකක් MB 10කට අඩු. දැන් මේ ෆයිල් එක ඔයාලට ඕපන් කරගන්න පුළුවන්. මේක ඕපන් කරාම errors එනවා නම් ඔයාලට පුළුවන් මේ ෆයිල් එක desktop එකට copy කරගෙන run as administrator විදියට ඕපන් කරගන්න. මෙතෙන්දී මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න යන ස්ටෙප්ස් ටික වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ කම්පියුටර් එකේ ඉන්ටර්ෆේස් එකේ පොඩි වෙනසක් තිබුණොත් ඉතින් ඔයාලට apps වලට ගිහිල්ලා try කරලා බලන්න පුළුවන්. හරි දැන් මෙන්න මෙතෙන්ට ආවට පස්සේ සාමාන්‍යයෙන් GB 7.8ක් විතර ඩවුන්ලෝඩ් වෙනවා full pack එක. ඒක නිසා මේකට පැය 2ක් 3ක් විතර යන්නත් පුළුවන්. internet fast නම් විනාඩි 10ක් යන්නෙත් නැහැ. සම්පූර්ණ pack එක install වෙනකන් ඔයාලට ඉන්න ඔයාලට මුකුත්ම කරන්න දෙයක් නැහැ. ඔක්කොම ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ විදිහේ එකක් ස්ක්‍රීන් එකක් එනවා. එතනදී okay එකක් දෙන්න. ඊට පස්සේ සර්ච් කරන්න පුළුවන් ඕනම app එකක් Word, Excel, PowerPoint විදියට. මම Word එක තෝරගන්නවා. ඊට පස්සේ Word එක ඇතුළට මම යනවා. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකෙදී sign in වෙන්න. sign in වෙලා නැත්නම් sign in වුණාට පස්සේ ඔයාලට full access හම්බෙලා ඇති. අනිත් app වලට automatically මේක effect වෙනවා.